ඉතින් මුලින්ම අපි අපේ වගා බිමේ වලවල් කපා ගන්න ඕනේ. මම මෙතෙන්දි වලවල් කපා ගන්න අඟල් 16 ප්‍රමාණයට. අපි 16 ග්‍රෝ බෑග් එකේ ප්‍රමාණයට තමයි වලවල් කපා ගන්නෙ. ඉතින් මේ වගේ ගැඹුරක් සහ පළලක් තියෙන වලක් කැපීමෙන් නයිමිරිස් ගසේ මූල පද්ධතියට හොඳින් පස ඇතුළට විහිදී යන්න ඉඩකඩ ලැබෙනවා. එලිමහන් වගා කරනකොට පස බුරුල් වලට තියාගන්න ගසේ නිරෝගී වර්ධනයට ගොඩක් වැදගත් වෙන කාරණයක් තමයි මේක. ඉතින් මේ විදිහට වලවල් කපා ගත්තට පස්සේ මේ වලවල් අතර පරතරය නැත්නම් පැල අතර සහ පේලි අතර පරතරය අඩි 3න් 3ට තියා ගන්නට ඕනේ. එතකොට මොකද මේ ගසට හොඳින් වර්ධනය වෙන්න අවශ්‍ය ඉඩකඩ ලැබෙන නිසා. ඉතින් මේ විදිහට සකසාගත්ත වලවල් වලට හරි අඩක් පිරෙනසේ කාබනික ද්‍රව්‍ය නැත්නම් මතු පිටපස් එකතු කර ගන්නට ඕනේ. ඉතින් මෙතෙන්දි මම මතු පිටපස් තමයි එකතු කරගන්නේ. මොකද මේක ආදර්ශන වගාවක් විදිහට කරගෙන යන නිසා. ඉතින් මේකට කාබනික ද්‍රව්‍ය එකතු කර ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඊළඟට මේ සඳහා තෝරාගත් රසායනික පොහොරක් භාවිත කරනවා. ඉතින් පොස්පරස් අගය වැඩි පොහොරක් තමයි අපි මේ විදිහට තෝරා ගන්න ඕනේ. ඉතින් ඔයා වෙළඳ පොලේ මිලදී ගන්නවා නම් හොඳ බේසල් පොහොරක් මිලදීගෙන මේ විදිහට ඔයා සකසාගත්ත වලට එකතු කරගන්න. ඉතින් මේ විදිහට රසායනික පොහොර යොදාගත් වලවල් සම්පූර්ණයෙන්ම වැස යන පරිදි මතු පිටපස් යොදා වලවල් වසා ගන්න. ඉතින් මේ විදිහට සකසාගත්ත වලවල් දවසක් විතර තිබෙන්නට හැරලා ඊළඟ දවසේ තමයි පැල සිටවා ගන්න ඕන. ඉතින් පස සහ පොහොර හොඳින් සංකලනය වෙන්න මේ කාලය ලබා දීම හරිම වැදගත්. ඉතින් ඊළඟ පියවර විදිහට ක්‍රමානුකූලව නිවැරදිව සකසාගත්ත වලවල් තුල ස්ථිරව නයිමිරිස් පැල සිටුවා ගැනීමයි සිදු කරන්නට ඕන. ඉතින් මම මේ වගාව ආදර්ශන වගාවක් විදිහට පවත්වාගෙන යන නිසා තවාන් තැටි සහ එලිමාන් තවානක යොදාගත්ත ප්‍රීමා හොට් ඩ්‍රැගන් කියන නයිමිරිස් ප්‍රභේදය තමයි මම මේ විදිහට යොදාගත්තේ. ඉතින් අද අපි පළමු පියවර සාර්ථක අවසන් කළා. ඉතින් මේ වගාවේ ඉදිරි පියවර සහ අස්වැන්න දක්වා තොරතුරු දැනගන්න අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලන්ට ජය වේවා.